ආයිබෝවන් සාමාන්‍යයෙන් අපි අස්සනක් ගහන්න භාවිතා කරන්නේ පෑනක් පැන්සලක් වගේ අයිටම් එකක් වුණාට පෑනක් පැන්සලක් වගේ ගයින්ඩරේ හුරු කෙනෙක් තමයි මිස්ටර් වෙනස channel එකේ පළවෙනි වීඩියෝ එකේ මුලින්ම මේ ඔයාලට පෙන්නන්නේ. මිනිස්සුන් අනුකරණය කරන බල්ලෝ අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මෙහෙම අනුකරණය කරilla කලාතුරකින් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. අපිට නිදාගන්න ගායිස් කොට්ටයක් අවශ්‍ය වුණාට මං නම් හිතන්නේ නෑ මෙයාට නම් කොහොමටවත් කොට්ටයක් අවශ්‍ය වෙයි කියලා. ඒක මරුනේ. දැකලා තියෙනවද මේවා කොණ්ඩයක් ඔයා මීට කලින්? තමන්ගේ ආදරණීය දරුවව කවර් කරලා මේ විදිහට S2 විතරක් අඳුර ගන්න මේ චැලෙන්ජ් එක චීනයේ පෙර පාසලක තමයි පැවැත්වුනේ. වෙරෙලි තිබිලා අපි අහුල ගත්තට සිප්පි කටු ඒ වගේ ඇත්තම අයිතිකාරයෝ තමයි මේ ඉන්නේ. පේනවනේ යාල් පීනන්නේ කොහොමද කියලා. ඔයාලා නම් කොහොමද දන්නේ යාළුවනේ මම නම් සමහර විභාගවලදී හෝ 10 20 කියලා ඉරි ගහලා තියෙනවා. හැබැයි ඉතින් අපරාධ එහෙම කරේ තිබිලා තියෙනවා ඒකටත් සුපිරි පෑනක් කරකැව්වා නැවැත්තුවා ගැහුවා උත්තරේට ඉර. අපි ෆ්‍රිජ් එකට දාන අයිස් කැට ටික ප්ලාස්ටික් කච්චුවෙන් එළියට ගන්න සමහර වෙලාවට අපි කනවනේ මාරම කට්ටක්. ඉතින් මේ කට්ට ආයු කන්න වෙන්නේ නෑ. මෙන්න මේ අයිටම් එක ඔයා ගෙන්න ගත්තා නම් අපි මේ ජීවත් වෙන්නේ 2025 යාලු. හැබැයි මේ 3024 ජීවත් වෙන කෙනෙක්. පේනවනේ අයිඩියා එක කොහොමද කියලා පවන් ටිකක් ගහගන්න. බලන්නකෝ ඇස් දෙකේ ලස්සන. නිල්මැණික් දෙකක් වගේනේ. චයිනීස් ජෑම්ස් චැලමැන්ඩර් කියන්නේ මේ ලෝකේ වාසය කරන විශාලතම උභයජීවියා. මෙයාලා වැඩෙනවා යාළුවනේ සෙන්ටිමීටර් 170ක් 180ක් විතර දිගට. සීල් මස්සයන්ට වගේ මෙයාටත් වරල් පිහිටලා නම් නෑ. හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් සමතුලින් තමයි මෙයා ශරීරයට අවශෝෂණය කරගන්නේ. ඉතින් මේක තමයි යාළුවනේ අද වීඩියෝ එකේ අවසාන අංගය. මිස්ටර් වෙනස channel එක ඔයා තාම subscribe කරේ නැත්නම් දැම්මගේම subscribe කරන්න. එහෙනම් අපි ඉක්මනින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අදට මම නවතින්න. ඔයාලට ජය.